ආයුබෝවන් අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ හර්නියා ගැන. අපිට ලැබිලා තියෙන all about hernias කියන මූලාශ්‍රය අරගෙන බලමු. මොනවද මේ හර්නියා කියන්නේ? ඇයි මේවා හැදෙන්නේ? දැනගන්න ඕන වැදගත් දේවල් මොනවද කියලා. බොහොම සරලව කිව්වොත් හර්නියාවක් කියන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන ඉන්ද්‍රියක් හරි නැත්නම් පටකයක් හරි ඒක තියෙන්න ඕන තැන වටේ තියෙන පේශි බිත්තිය දුර්වල තැනකින් එළියට නෙරායන එක. නේද? හරියට අර ටයර් එකක ටියුබ් එක පිම්බලා එනවා වගේ. ඕ අත්‍තරම. ඒක ගොඩක් අය හිතනවට වඩා සුලභ තත්වයක්. හැබැයි ඉතින් ඒ ගැන හරියටම දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. මොකද සමහර වෙලාවට මේක ටිකක් බරපතල වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි මුලින්ම බලමු ඇයි මේ හර්නියා හැදෙන්නේ කියලා. මූලාශ්‍රයේ කියන විදිහක ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා වගේ. උපතින්ම එන පේශිවල දුර්වලතා තියෙන්න පුළුවන්. වයසට යනකොටත් පේශි දුර්වල වෙනව නේද? ඔව්. ඒකත් බලපානවා. අනිත් එක තමයි අධික බර ඉසිලීම වගේ දේවල්. ඒ කියන්නේ උදර බිත්තියට පීඩනයක් එන එක මට විශේෂයෙන්ම හිතුන දෙයක් තමයි අර දිගටම තියෙන කැස්සක්. එහෙම නැත්නම් මලබද්දේ වගේ සාමාන්‍ය දේවල් පවා මේකට හේතු වෙන්න පුළුවන් කියන එක. ඇත්ත. ඒ වගේම ගර්භණී කාලය, තරබාරුකම, කලින් කරපු සැත්කම් මේවත් ප්‍රධාන හේතු. එතකොට මේ හේතු නිසා හානියා බහුලව හැදෙන තැන් මොනවද? මේ ගොඩක්ම සුලභව දකින්න ලැබෙන්නේ ඉකිලිය ප්‍රදේශයේ. ඒවට කියන්නේ ඉන්ගුයිනල් හර්නියා කියලා. පිළිමි අය අතර තමයි ඒක වැඩියෙන්ම දකින්නේ. හරි. ඊට අමතරව උදරයේ බිත්තියේ, ඒ කියන්නේ බඩේ බිත්තියේ හැදෙන හානියක් තියෙනවා. අර පපුවයි බඩයි වෙන් කරන ප්‍රාචීරය හරහා ආමාශය කොටසක් උඩට එන එකකුත් තියෙනවා. ඒකට කියන්නේ හයිඑටල් හර්නියා. හයිඑටල් හර්නියා. ඒකින් මොනවද වෙන්නේ? ඒකෙදී ප්‍රධාන වශයෙන්ම පපුවේ දැවිල්ල එන්න පුළුවන්. අනිත් ඒවා තමයි අලුතෝපන් බබාලගේ බුරිය ගාව හැදෙන උම්බිලිකල් හර්නියා සහ සැත්කම් කරපු පාරවල් දිගේන ඉන්සිෂනල් හර්නියා. ඒ කියන්නේ එක එක තැන්වල එක එක විදියට හැදෙනවා. එතකොට රෝග ලක්ෂණත් ඒ අනුව වෙනස් වෙනවා ඇති. පොදුවේ පේන දෙයක් නැද්ද? ප්‍රධානම දේ තමයි අර ඉදිමුමක් වගේ පේන එක. එහෙම නැත්නම් નિરાයාමක්. හැබැයි සමහර වෙලාවට මේක හැම වෙලේම පේන්නේ නැහැ. එතකොට කහිද්දී බරක් කුස්සද්දී ඒ කියන්නේ බඩට පීඩනයක් එනකොට තමයි ඒක මතුවලා පේන්නේ. ඒ හරිය වේදනාවක් හරි පොඩි අපහසුාවක් හරි දැනෙන්නත් පුළුවන්. හැබැයි අර මම කලින් කිව්වා හයිටල් හානියාවලදී එළියට ඉදිමුමක් පේන්නේ නැහැ. ඒකේ ලක්ෂණ වෙනස්. පපුවේ දැවිල්ල, කෑම උගුරට එනවා වගේ දේවල් තමයි ඒකෙදි දකින්න ලැබෙන්නේ. මේක අහගෙන ඉන්නකොට හිතනවා මේක නිකන් ඉදිමුමක් විතරද නැත්නම් භයානක වෙන්න පුළුවන්ද? මොකද සමහර ඕක ගණන් ගන්නෙ නැහනේ. ඒක නම් බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඔව්. හර්නියා භයානක වෙන්න පුළුවන්. එකක් තමයි අර එළියට ආපු බඩවැලේ කොටසක් වගේ දෙයක් ආයේ ඇතුළට දාන්න බැරිව හිර වෙන්න එක. ඉන්කාසරේෂන් කියන්නේ ඒකට. ඒක වේදනාකාරී ඊටත් වඩා භයානක තත්ත්වය තමයි එහෙම හිරවුණු කොටසට ලේ යන එක නැවතිලා ඒ පටක මැරෙන එක. ඒකට කියන්නේ ස්ට්‍රැන්ගුලේෂන් කියලා. ඒක බරපතලයි වගේ. ඔව් ඒක හදිසි තත්වයක්. ඉක්මනට සත්කමක් කරන්න ඕන. හයිටල් හර්නියා වල ප්‍රශ්න ටිකක් වෙනස්. ඒකෙදි ප්‍රධානම ගැටලුව දිගු කාලීන අම්ල ප්‍රතිවාහය. ඒ කියන්නේ ඇසිඩ් රිෆ්ලක්ස් එක. ඉතින් එකපාරට දරුණු වේදනාවක් ආවොත් හර්නියාව තද වෙලා පාට වෙනස් වෙලා වගේ නම් වමනය උණ මේ වගේ දෙයක් ආවොත් නම් අනිවාර්යයෙන්ම ඉක්මනට වෛද්‍ය උපදෙස් ගන්න ඕන. හරි. එතකොට කෙනෙක්ට හර්නියාවක් තියෙනවද කියලා වෛද්‍යවරු හරියටම හොයාගන්නේ කොහොමද? ගොඩක් වෙලාවට අතින් පරීක්ෂා කරලා බලලා, ඒ කියන්නේ ෆිසිකල් එක්සැමිනේෂන් එකකින් වෛද්‍යවරයෙක්ට කියන්න පුළුවන්. අර ඉදිමුම තියෙන තැන අල්ලලා බලනවා, සමහර වෙලට කහින්න කියලා බලනවා. ඒකෙන් තහවුරු කරගන්න පුරුවන්. හැබැයි සමහර වෙලාවට ඒ කියන්නේ හර්නියාව පැහැදිලිව පේන්නේ නැත්නම් එහෙම නැත්නම් වෙන ප්‍රශ්න තියෙනවා කියලා හිතනවා නම් CT ස්කෑන් එකක් හරි අල්ට්‍රාසවුන්ඩ් එකක් හරි කරන්න කියයි. ප්‍රතිකාර ගැන කතා කරමුද? හැමෝටම සැත්කමක්ම කරන්න වෙනවද? හර්නියා වලට තියෙන ප්‍රධානම සහ ස්ථිරම ප්‍රතිකාරය තමයි ශල්‍ය කර්මය. ඒක තමයි හොඳම විසඳුම. සැත්කමෙන් මොකද්ද කරන්නේ? ඒකෙදි කරන්නේ අර දුර්වල වෙච්ච පේශි විත්තිය හරිගස්සන එක. සමහර විට ඒක මහනවා, එහෙම නැත්නම් විශේෂයෙන් හදපු දැලක්, මෙෂ් එකක් කියලා කියන්නේ. ඒවද එකක් තියලා ඒ තැන ශක්තිමත් කරනවා. අර මෙෂ් එකක් දානවා කියන්නේ ඒකටද? ඔව්. දැන් ගොඩක් වෙලාවට මේ සැත්කම් කරන්නේ පොඩි සිදුරු වලින්. ලැපරොස්කෝපික් හරි රොබෝටික් හරි ක්‍රමයට. ඒ කියන්නේ ලොකු කැපුමක් නෑ. ඒකේ වාසිය මොකද්ද? වේදනාව අඩුයි, සුව වෙන කාර්යත් අඩුයි. ඉක්මනට සාමාන්‍ය වැඩවලට යන්න පුළුවන්.
හැබැයි ඉතින් සමහර වෙලාවට හර්නියාවේ ස්වභාවය අනුව විවෘත සැත්කමක්, ඒ කියන්නේ ටිකක් ලොකු කැපුමක් දාලා කරන සැත්කමක් කරන්නත් වෙනවා. එතකොට සැත්කමක් නොකර ඉන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කිව්වා නේද? ඔව් මෙහෙමයි ඊටාම පොඩි රෝග ලක්ෂණ මොකුත් නැති කරදරයක් නැති හර්නියාවක් නම් සමහර විට වෛද්‍යවරු කියයි ටිකක් බලමු කියලා. ඒ කියන්නේ watchful waiting. හැබැයි ඉතින් ඒවා කාලයත් එක්ක ලොකු වෙන්න පුළුවන් නැත්නම් අර කිව්වා වගේ හිර වෙන්න එහෙම පුළුවන්. අර බබාලගේ බුරිය හානියා නම් ගොඩක් වෙලාවට අවුරුදු කීපයක් යනකොට ඉබේම හොඳ වෙනවා. සමහරු අර පටි වගේකුත් පාවිච්චි කරනවා නේද? ට්‍රස් කියලා කියන්නේ. ඔව් සමහරු ඒක පාවිච්චි කරනවා. ඒකෙන් කරන්නේ හර්නියාව ඇතුළට තද කරලා තියාගන්න එක. හැබැයි මූලාශ්‍රයේ පැහැදිලිවම කියනවා ඒක తాවකාලික දෙයක් විතරයි. ස්ථිර විසඳුමක් නෙවෙයි. අනික වෛද්‍ය උපදෙස් නැතුව පාවිච්චි කරන එකත් එච්චර හොඳ නෑ. හරි. ශල්‍ය කර්මයෙන් පස්සේ සාමාන්‍යයෙන් ප්‍රතිඵල හොඳයිද? ආයෙත් හැදෙන්න තියෙන ඉඩ කොහමද? සාමාන්‍යයෙන් ප්‍රතිඵල ඊටාම හොඳයි. ගොඩක් අය සම්පූර්ණ සුවය ලබනවා. හැබැයි ඉතින් පොඩි ප්‍රතිශතයකට මූලාශ්‍රය කියන විදිහට නම් 10ක් විතර ආයෙත් හැදෙන්න ඉඩක් තියෙනවා. එයයි. විශේෂයෙන්ම අර හර්නියාව හැදෙන්න මුල් වුණ හේතු උදාහරණයක් විදිහට දිගටම අධික බර ඉසිලීම වගේ දේවල් දිගටම කරනව නම් ඒ අවදානම වැඩි. ඒ නිසා සත්කමට කලින් වුණත් සත්කමෙන් පස්සේ වුණත් බර ඉසිලීමෙන් වළකින්න එක මලබද්ධය කැස්ස වගේ දේවල් පාලනය කරගන්න එක ගොඩක් වැදගත්. හරි. එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් හර්නියා කියන්නේ ශරීරයේ දුර්වල තැනකින් ඉන්ද්‍රියක් හරි පටකයක් හරි නිරායම එක එක හේතු තියෙනවා, එක එක වර්ග තියෙනවා. සුලභ දෙයක් වුණත් භයානක වෙන්නත් පුරුවන් නිසා නොසලගා ඉන්න හුන නැහැ. ප්‍රධාන ප්‍රතිකාරය ශල්‍ය කර්මය. ඔව්. අවසාන වශයෙන් තව එක දෙයක් මතක් කරන්න. මූලාශ්‍රයේ ස්පෝර්ට්ස් හර්නියා කියලා දෙයක් ගැනත් පොඩි අඩු කියලා තියෙනවා. ඒ මොකද්ද? ඒක ඇත්තටම අපි මේ කතා කරපු විදිහේ හර්නියාවක්ම නෙවෙයි. ඒක ඉකිලිය ප්‍රදේශයේ පේශිවලට හරි කණ්ඩරවලට හරි වෙන ආබාධයක්. හැබැයි වේදනාව හැම හර්නියාවක වේදනාවට ගොඩක් සමානයි. ඒ කියන්නේ ලක්ෂණ සමාන වෙන්න පුළුවන්. හරියට හරි. ඉතින් මේකෙන් පේනෝ නේද රෝග ලක්ෂණ සමාන වුණාට ප්‍රශ්නේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මොකක් හරි අපහසුයක් ආවම Tamanම මොකද්ද කියලා හිතාගන්නේ නැතුව හරියටම දැනගන්න වෛද්‍යවරයෙක් හම්බ වෙලා රෝග විනිශ්චය කරගන්න එක කොච්චර වැදගත්ද කියන එක